එකතු වෙලා ඉන්නවා ඒ නීතිඥ ප්‍රේමානන්ද සිදොලවත මහත්මයා වගේම රොෂාන් අක්මීමන මන්ත්‍රීතුමා ජාතික ජන බලවේගී. පළමු ප්‍රශ්නය තමයි ඔබතුමන්ලට එල්ලන ප්‍රධානතම චෝදනාව. ද කාටුන් එකක් ගත්තත් පුවත්පතක් ගත්තත් ප්‍රධාන වශයෙන්ම කියන්නේ එන්න බංකුව අරගෙන අපි ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්නම් කියලා වේදිකාවේ කිව්වට අද කෝ ජාතික ආරක්ෂාව සම්බන්ධව කතාගෙන ආරක්ෂක මූලස්ථානයේ ළඟත් මෙහෙම වෙඩි තියලා යනවනම් චෝදනාවට ලක්වන ආමි දෙසට කෙනෙක්ගේ පාර්ශවයකින් තව මොන කතාවද ජාතික ආරක්ෂාව ගැන කියලා. ඔබතුමාලා මුලින්ම මේ නීතිඥවරයා ඇතුළු මේ කණ්ඩායම සම්බන්ධ ඒක විවිධ තැන්වල පත් වෙච්ච මේ මෑත කාලීනව ඇති වෙච්ච වෙඩි තැබීම් සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාලගේ මතය පක්ෂයක් විදියට? බොහොම ස්තුතියි චතුර අද වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපි කෙලිම මාතෘකාවට ආවොත් එතුමා යම් චෝදනා ගණනාවක් කෙල්ල කරා අපි දෙවනි වටේදී ඒ අවස්ථාවටත් යමු ඒවට උත්තර දෙන්නත්. ජාතික ආරක්ෂාව ගැන අද වෙනකොට ලෝකයේ පිළිගත් මතය තමයි රටක ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ඒ ජාතියේ ස්වාධිපත්‍යය. ඒ ජාතිය දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් කොයිතරම් දුරට ස්වාධීනව ඒ ආර්ථිකයට රටට නැගී සිටින්න පුළුවන්ද කියන එක තමයි රටක ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. දැන් මෙතුමාලා පටු විදිහට අර්ථ දැක්වාට ජාතික ආරක්ෂාව කියන්නේ අන්න ඒ වගේ පොළොල් සංකල්පයක්. එකේ එක පැත්තකින් මිලිටරි මේ වශයෙන් රටේ භූමිය විදේශ රටවල් වලින් එල්ලන තර්ජන වලින් ආරක්ෂා කරගන්න හැකියාවක් තියෙනවද? රටේ ආර්ථිකය තවත් රටවල් මත ඩිපෙන්ඩ් නොවි රටේ ආර්ථිකය අර්බුදයට ලක් නොවි රටේ ආර්ථිකය පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවද? එයාට බලශක්ති ස්වාධිපත්‍යය තියෙනවද? පරිසරයේ ස්වාධිපත්‍යය තියෙනවද? මෙන්න මේ වගේ කාරණා ගණනාවක එකතුවක් තමයි සාමාන්‍ය ජාතික ආරක්ෂාව කියලා ලෝකයේ පිළිගැනීම. එක්සත් ජාතික සංවිධානයේ පවා නේටෝ සංවිධානයේ පවා ලෝකයේ අදන රටවල් පොදුවේ පිළිගන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ එහෙම පුළුල් සංකල්පයක්. එතකොට අපි බැලුවොත් අපේ රටේ පහුගිය ගෙවිච්ච වසර ගණනාව ගත්තොත් එහෙම මෙන්න මේ කාරණා අපේ රටේ ඉටු වෙලා තිබුණාද? අපේ රටේ බලශක්ති ස්වාධිපත්‍යය තිබුණාද අපේ රටේ? කොයිම වෙලාවක හරි. එහෙම බලශක්ති ස්වාධිපත්‍යයක් තිබ්බනම් අපේ රටේ කරන්ට් එක කපන්න වෙනවද? අපේ රටට ගෑස් නැතුව මිනිස්සුන්ට පෝලිම් වල ඉන්න වෙනවද? බලශක්ති ස්වාධිපත්‍ය තිබ්බනම් ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් වන බලශක්ති ස්වාධිපත්‍ය තිබ්බනම් තෙල් පෝලිම් වල ජනතාවට ඉන්න සිද්ධ වෙනවද? ඉතින් මෙන්න මේ කාරණා අමතක කරලා රටක ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා නම් මම හිතන්නේ ඒක විහිළුවක්, ඒක පටු අර්ධයක්ීමක් කියලා. ආර්ථික ස්වාධිපත්‍යය රටක ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රධානම කාරණයක්. අපිට ගෙවා ගන්න බැරි තරම් ණය අරගෙන ඒ වලින් විනාශකාරී ව්‍යාපෘති කරලා ඒ ණය ගෙවා ගන්න බෑ කියලා ලෝකෙ ඉස්සරහ දන ගහලා ණය ගෙවන්න බෑ කියලා බංකොලොත්භාවය ප්‍රකාශ කරලා ජනතාවට ඒ රටේ ජනතාවගේ අභිමානය කෙලසලා අන්නේම ආර්ථික වශයෙන් අස්ථාරය ඉතරක් අපිට තිබුණේ. ඒතර එතනදී කොහොමද ජාතික ආරක්ෂාව දහරු වෙන්නේ? ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් වන ආර්ථික ආරක්ෂාව. ආර්ථික ආරක්ෂාව එතන ආර්ථික බංකොලොත්භාවය නිසාම අපේ දේශපාලන ස්වාධිපත්‍යය බිලර දෙන්න වුණා අපිට. අපිට ලෝකේ එක් රටවල් හමුවේ ගිහලා දන්නමන්න වුණා. අපිට ණය ලබා දීපු කොන්දේසිය නැස් කරන්න, අපිට ණය ගෙවන්න තව අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔවුන් එක්ක බැගෑපත් වෙන්න වුණා. ඒතර මේ ජාතික ආරක්ෂාවේ අංග කියලා කියන දේශපාලන ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, බලශක්ති ස්වාධිපත්‍යය මේ සියලු කාරණා බිඳ වැටලා තිබිච්ච රටක් තමයි අපිට තිබුණේ. ඒක ඒකාංගයක් අපි පිළිගන්න අපේ රටේ දරුණු පාතාලයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒක බැහැර කරන්න බෑ. ඒතර පාතාලය කියලා කියන්නේ මේ නිකන් හුදු ඒ මොහොතේ එන ෂණික තරහකට කෝපයකට වෙඩි තියාගන්න කපා කොටා ගන්න එක නෙවෙයි පාතාලය කියලා කියන්නේ. පාතාලය එක්ක බැඳිච්ච ආර්ථිකයක් තියෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් වර්තමානයේ මේ වෙද්දි පාතාලය ක්‍රියාත්මක වෙන්නේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ආර්ථිකයත් එක්ක. කුඩු අයිස් වගේ මිල අධික අන්තර්දායක ඖෂධ මේ මත්ද්‍රව්‍ය එක්ක තමයි මේ පාතාලය රැඳිලා තියෙන්නේ. මේකට ආර්ථිකයක් තියෙනවා. ඒතර මේක කවුද පවත්වාගෙන ගියේ මෙච්චර කාලයක්? දැන් අපි දන්නවා අපේ පහුගිය කාලේ අපි දැක්කොත් එහෙම පහුගිය දශක ගණනාව ගත්තොත් එහෙම මේ රටේ මිනිස්සු හොඳටම දන්නවා කිසියම් ගමක් ගත්තොත් ඒ ගමේ බල සම්පන්න දේශපාලන අධිකාරියක් තියෙනවා, නායකයෙක් ඉන්නවා. ඒ ගමේ චණ්ඩියෙකුත් ඉන්නවා. පාතාල නායකයෙකුත් ඉන්නවා. ඒ පාතාල නායකයා ආරක්ෂා කරන්න කවුද කියන එකේ මුළු ගම දැනගෙනත් හිටියා. හැබැයි අද වෙනකොට පාතාලයට දේශපාලන නායකත්වයක් නැතිලා තියෙනවා. පාතාලය ආරක්ෂා කරන දේශපාලන නායකයෝ නැහැ. ඒ නිසා මේ පාතාල ආර්ථිකය බෙදා ගැනීමේ යුද්ධයක් පාතාලය අතර තියෙනවා. අපි ඒක පිළිගන්න වෙනවා. ඒතර මෙන්න මේ පාතාලය අතර ඒ පාතාල ආර්ථික කටයුතු බෙදා ගැනීමේදී ඇතිවන ගැටුමක් නිසා ඇති තත්ත්වයක් අපේ රටේ තියෙනවා මිසක් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කළ මේක අර්ධක් කරනම් පටු විදියට අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක රටේ ජනතාවත් පිළිගන්නේ නැහැ. මොකද එහෙම ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා නම් ගරු හිටපු මන්ත්‍රීතුමා සහ මන්ත්‍රීතුමනි
අපේ කොහොමද මේ ලෝක කුසලාන් තරඟාවලිය අපිට ලැබෙන්නේ? ඉන්දියාවට යන්න බෑ කියන පාකිස්තානයත් පාකිස්තානට යන්න බෑ කියන ඉන්දියාවත් කියන රටවල් දෙකම ඇවිල්ලා අපේ රටේ මැච් එක සෙල්ලම් කරන්නේ. ඊයේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟෙට ග්‍රවුන්ඩ් එක පිරීදෙන සෙනග එන්නේ අය එහෙනම්. ජාතික ආරක්ෂා සාධනය තුන මිනිස්සු එයිද එහෙම? නේ? මිනිස්සුන්ට කලින් එහෙම එන්න පුළුවන් තත්ත්වයක් තිබ්බද? තෙල් පෝලිං ගෑස් පෝලිං එක්ක. සමේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් කොහෙත්ම නැහැ. හැබැයි පාතාල ආර්ථික කටයුතු මේ පාතාල ක්‍රියාකාරකම් එක්ක සිද්ධ වෙච්ච සංවිධානාත්මක අපරාධ අපරට සිද්ධ වෙනවා. ඒක කල්නු සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. අද වෙනකොට අන්නේ පාතාල කටයුතු මැඩලන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් අපි පහුගිය අවුරුද්ද 2025 අපි ජනවාරි ඉඳන් ගත්තොත් මේ වෙනකොට පාතාල සහ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් 756ක් වෙනකොට අතරකට අරගෙන තියෙනවා. ඍජුවම වෙඩි තැබීම් සම්බන්ධයෙන් වෙඩි තැබීමට සම්බන්ධ වෙච්ච වෙඩික්කරුවන් 49ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් එක්ක ආපු පැදිකරුවන් මේ වෙඩික්කරුවන් රැගෙන ආපු අනිත් අය ඒ සහයට ආපු අය 39ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒතර මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව නෙමෙයි පෙරටත් වඩා හොඳ නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි විපක්ෂයට හරි මේ විපක්ෂයේ කණ්ඩායම් වලට කතා කරන්න මාතෘකා නැති වුණාට පස්සේ එක තැනක දෙකක සිද්ධ වෙන හුදු සිද්ධියක් අරගෙන ඒක ජාතික ආරක්ෂාවට රජයක් කියලා හොවා දක්වනවා නම් ඒක ඇත්තටම පිළිගන්න බැරි කතාවක් කියලා කියන්න ඕනේ. මම මේක මේ අවස්ථාව කරගන්නවා අර ඒ ඝාතන ලක් වෙච්ච නීතිඥ තුමාට සහ ඔහුගේ බිරිඳට අවසන් විනාඩිය අපගේ ශෝකය ප්‍රකාශ කරන ඔහු ඥාතීන් ශෝකය ප්‍රකාශ කරන අපි කොහෙත් මේව අනුමත කරන්නේ නැහැ. ඒක පිළිකුලෙන් හෙලා දකින්නවා. නීතිඥවරයෙක් නෙමෙයි අපි පාතාලයකට සම්බන්ධ කෙනෙක් වුණත් මහමග ඒ විදිහට මරා දමනයකට අපි එකඟ නැහැ. එවැනි තත්ත්වයන් මේ රටේ නැති වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ රටේ නීති ආධිපත්‍යය ශක්තිමත් කරමින් මේ ගමන අරගෙන යන්නේ. ඒ මම ඉදිරියටදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන්න බලාපොරොත්තු වෙමින් අදහස් දක්වීම අවසන් කරනවා.